පහසු විදියට සාදුකාරයක් දෙන්න සාදු සාදු නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරේ මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය අපගේ මේදිරිගල සෝරත ලොකු හාමුදුරුවන් වහන්සේ ප්‍රදාන පූජනීය වන්දනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත කාරුණික පින්වතුනි අපේ නාවික හමුදාවේ අපේ නිලධාරී කපුක් මහත්මයා වගේම නෝනා මහත්මිය ප්‍රධාන ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වතුනි ජීවිතේ අමතක නොවන සම්බුද්ධ ශාසනයේ අටමහා කුසල් වලින් ගැනෙන මූලික පින්කමක් හැටියට කටින චීවර පූජාව අද දවසේ ගඟුල යෝගාශ්‍රමයට විසමස්තකේ ලබාගෙන බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කටින චීවරය රැග ශ්‍රීපරහර විහාරස්ථානයේ පැමිණිලා දැන් චීවරය තැන්පත් කරලා දැන් බලාපොරොත්තු වෙන්නේ තාමත් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් සකස් කරගත්තා වූ දාන වස්තුවේ ප්‍රභාගය නොයදුල් කොටස තුන්ලොවක් සංසාවදාල ලොවේ කාන්තිමත් ශාන්තිනායක තථාගතයන් වහන්සේගේ අනන්ත බුද්ධ ගුණයන් මෙනෙහි කරලා ඉමිදිරි උදෑසන තුන් සම්බුද්ධ පූජාවක් පූජා කිරීමටයි එහෙමනම් සකස් කරගත්තා වූ සියලු බුදු පූජාවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තිබුණා වූ අනන්ත බුදු ගුණ මෙනෙහි කරලා පූජා කරනවා පූජා වේවා එයින් ලැබෙන ආනිසංස ධර්මයන් පින්තුලා නමින් පරලෝකීය
වංශානුගත සියලුම ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා සුජීවත්ව වාසය කරන අප හැමදෙනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනෙහි පැමිණ වැඩේ වදා වූ සාන්ත ලක්ෂණ අමා මහා නිවනින් සැනසීම ලං කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියන උදාාර කරුණාබර සිතුවිල්ලෙන් මේ විදිහට ගාථාවන් කියලා වන්දනා කරමු සාදුකාරයක් දෙන්න නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනි නිමන්තයාමි සුගතං ලෝකජිත්වං නරසබං වන්දාමි චේතියං සබ්බං සබ්බටානේ සුපතිත්තිතං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ යංජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ කජ්ජකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සම්මා සම්බුද්ධ නාමෝ තිලෝකේ පච්චයාරහෝ සනාතු පතිගන්හාතු දානන්දානි සුපූජිතං ගනසාරප්පදිත්තේන දීපේන තමදං තිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝමුදං සුගන්ධිකාය වදනං
සච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර සාදු කියන්නේ ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත කාර්මික ගුණබල පින්තුනේ මේ අවස්ථාවේ අපේ නාවික හමුදාවේ අපේ මහත්මයා ඒ වගේම මනෝනා මහත්මිය ද්වාදරුවන් ඒ වගේම නාවික හමුදාවේ සේවය කරන ඒ විරෝධාර කණවිලුවන් ඇතුළු ප්‍රධාන මූලිකත්වයේ දරාගෙන ක්‍රියා කරන වටිනා දාර පින්කමක් කටින් චීවර පූජාව. ඉතින් මාස ගණනාවක් අපේ ලොකු මහත්මයා ප්‍රධාන ඒ මහත්තුරු විහාරස්ථානයේ සියලු කටයුතු සොයලා බලලා කටයුතු කරමින් අද අවසාන දවසේ අද තමයි චෛත්‍ය කුත බලංගල දවස හැටියට තමයි අපි කෙටියෙන් සිහිපත් කරන්නට ඕනේ. ඉතින් සබහා දහමෙන් නොයෙක් කරදර බාධක වුණත් පින්කම කටින චීවර පූජාව බොහොම ලස්සනට සිද්ධ කරගෙන යන අවස්ථාව. එහෙමනම් කෙටියෙන් කල්පනා කරගන්න බොහොම වෙහෙසට මහන්සි වෙලා සිටින අවස්ථාවක්. බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුක්තව තුනුරුවන්ගේ අනන්ත ගුණ සිහිපත් කරගෙන බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ හදවත් වල ඇති කරගෙන පිළියෙල කරගත්ත මේ පිරිසුදු දාන වස්තුවේ අග්‍ර භාගය නොයදුල් කොටස තුන්වක් සනසා වදාළ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තිබුණා වූ අනන්ත බුද්ධ ගුණයන් මෙනෙහි කරලා අසීමිත බුදු ගුණ කදම්මේ මෙනෙහි කරලා විවිධ උදෑසන උතුම් සම්බුද්ධ පූජාවක් ආහාර බුද්ධ පූජාවක් පූජා කරා පූජා වුණා. ඒ විශාල ආනිසංස පක්ෂයක් පුණ්‍ය ලාභයක් පින්වත් සිළු දනාටම අත්පත් වුණා. ඒ ලබාගත් පින්වලින් කොටසක් පළමුවෙන් ලෝකේ ශාසනය අපව ආරක්ෂා කරන දතරාස්ත විරූඪ විරූපාක් සල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සිළු දේව දේවතාන් වහන්සේලාට මේ පින්වලින් කොටසක් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේව සම්පත් වඩා වර්ධනය කර ගන්නා අතර පින්තුල්ලා ප්‍රධාන මේ පින්කමට අතලිත දුන්න ලොකු කුඩා පින්වත් සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් රත්නත්‍රේ පිහිට ආරක්ෂාව නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා. තව තවත් ශාසනික වශයෙන් ආගමික වශයෙන් මේ වගේ පින් දහම් කරන්න කුසල රැස් කරන්න සසර ගමන කෙලවර කරගන්න මේ වගේ දැහැමි සිතුම් පැතුම් කරගන්න ආශිර්වාදයක් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. පිඟුතුල්ලා කරන කෙන රැකී ආරක්ෂා වෙලහෙලඳාම් බෞද්ධම්බත් කටයුතු ව්‍යාපාර කටයුතු සියලු දෙනාගේ සියල්ලක් සමුදමත් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඉගෙන ගන්න සියලු දුවදරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සියලු සිතුම් පැතුම් අහිංසක බලාපොරොත්තු සියල්ලක් සමුදමත් වේවා. අපි සියලු දෙනාම ඉහින් මුදින් ආරක්ෂා කරත්වා දෙවියෝ අමා මහ නිවනින් සැනසීම ලං කරගනිත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාචයම්මි සම්පදං පුඤ්ඤ සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචයම්මි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති එත්තාවතාචයම්මි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සාදු කියන්න. ඒ වගේම මේ ලබාගත් පින්වලින් කොටසක් අප නමින් මිය පරලෝකීය වංශ පරම්පරාවලින් ලේ වංශ පරම්පරාවලින් මිය පරලෝකීය වංශානුගත සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. ඒ අත්ෝ දුකක නම් දුකින් අත මිදේවා. සපතක නම් ඒ සපතව තවත් වඩා වර්ධනය කරගනිත්වා.
අවසානයේ ජාතියක් ජරාවක් මරණයක් නැති සදාකාලික සැප ඇති සාන්ත ලක්ෂණ අමා මහ නිවනින් සනසීම ලං කරගනිත්වා කියන උදාර සිතිවිල්ලෙන් මළගිය ඥාතීන් පින් දෙමු. ඉදම් ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම් ඥාතීනං හෝතු සුඛිතා. සාදු කියන්න. අවසාන වශයෙන් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ශ්‍රද්ධාවෙන් භක්තියෙන් බොහොම දැහැමිව උපයා සපයා ගන්නට යෙදුණු ධනය දැහැමි ධනය දානයක් බවට පරිවර්තනය කරගෙන දාන වස්තුවේ අග්‍රභාගය නොයිදුල් කොටස තුන්වවක් සමසාවදාල ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත බුද්ධ ගුණයන් මෙනෙහි කරලා ඉදිරි උදෑසන උතුම් සම්බුද්ධ පූජාවක් පූජා කිරීමෙන් ජීවමාන බුදු කෙනෙකුට උතුම් සම්බුද්ධ පූජාවක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස පක්ෂය පුණ්‍යලාභය අත්පත් කර ගැනීමෙන් පංචශීලයේ සමාදන් වීමෙන් දෙවියන්ට මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමෙන් ලබාගත් ආශිර්වාද සංස ධර්මයන් ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නයට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට තව සුළු මොහොතකින් දානය සංඝසතු කරලා පූජා කිරීමෙන් ලබාගත් ආශිර්වාද සංස ධර්මයන් පින්තුල්ලා නමින් වංශ පරම්පරාවලින් මිය පරලොවමිය සියලුම ඥාතීන් ඇතුළු අපෝ බෑමදනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමිසනෙහි පැමිණ වැඩේ වදා වූ සාන්ත ලක්ෂණ අමා මහ නිවනින් සැනසීම ලං කර ගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා සසර නිවන් දකින්ද මේ උදාර පුණ්‍ය සම්භාර ධර්මයන් අපෝ බෑමදනාටම සසර නිවන් දකින්න උතුම් පාරමිතාවක් වේවා අහෝ සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ලයිතිකන් සර්ණයි තව සුසුමතකින් ඒ දානේ ස්වාමීන් වහන්සේලා වහන්සේ කටයුතු සිද්ධ වෙනවා. ඒ සූදානම් වෙනට ලයිතිකන් සර්ණයි.